ආයිබෝවන්. අද දවසෙත් ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ හරහා ඔබට මහජනතාව ලෙස ඔබට මේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සමාජිකත්වය ලබා තිබෙන විවිධ සංවිධානවල විවිධ ආයතනවල විවිධ ප්‍රොෆෙෂනල්ස් ඇසෝසියේෂන්ස් වල වටිනාකම ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලි කිරීමේ තවත් එක් දවසක් තමයි අද. ඔබ දන්නවද තක්සේරු කරණයේ තියෙන වටිනාකම ඔබට හිමි ඔබේ ඉඩම නිවස වාහනය ඔබට තිබෙන ෆැක්ටරි එක එහි තිබෙන බඩු භාණ්ඩ මේ සියල්ල වටිනා මේ සියල්ලෙහි තක්සේරු කරණයේ තිබෙන වැදගත්කම ඔබට අද දවසේ මනාව වටහා ගන්නට මේ වැඩසටහන මා විශ්වාස කරනවා ඊටාම වැදගත් වෙයි කියලා. අන්න එවන් වැදගත් කාර්යභාරයක් කරන වෘත්තිකයන් කණ්ඩායමකක ඒ කියන්නේ ශ්‍රී ලංකා තක්සේරු කරන ආයතනෙහි සභාපතිතුමා තමයි අද අපි ඔබ හමුවට කැඳවන්නේ. මම නම කියන්නට ප්‍රථමයෙන් එතුමා ගැන මෙන්න මෙහෙම හැඳින්වීමක් කරොත් කියලා මට හොඳයි කියලා හිතුණා. එතුමා ජාත්‍යන්තර 306 සිංහ දිස්ත්‍රික්කයේ පෙර සිංහාධිපතිවරයෙක්. ඒ වගේම ආගම දහමට බොහෝ නැඹුරු කෙනෙක්. ගණමිනි සුමනසේන මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ගණමිනි මහත්මයා මට ප්‍රථමයෙන්ම කියන්න මොකද්ද මේ ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනය කියන්නේ? සහබන්දු මහත්මයා බොහොමත්ම ස්තුතියි සහබන්දු මෙතුමා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. තුමා කියපු පරිදි ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනයේ වර්තමාන සභාපති හැටියට මා කටයුතු කරනවා. අපගේ මේ ආයතනය මූලාරම්භය ගැන හිතුවොත් 1971 නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු අයවැය විවාදයේදී එවකට මුදල් ඇමතිව සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා මේ තක්සේරු කරණය ලංකාවට ඇති වැදගත්කමත් ඒ සඳහා නියමිත පරිදි පිහිට වූ ආයතනයක් නොමැතිකමක් ගැන විශේෂයෙන්ම සඳහන් කරා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1975 අංක 33 දරන පාර්ලිමේන්තු පනතකින් ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනය පිහිටවනු ලැබුවා. එහි ප්‍රථම පාලක සභාව පත් කරන්නට යෙදුනේ 1980 වසරේ පමණ. එදා පටන් අද වෙනකල් මේ ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනය ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. ලංකාව තුල තක්සේරු වෘත්තිය සම්බන්ධයෙන් තියෙන එකම ආයතනය පිළිගත් ආයතනය ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනය. අපගේ මේ ආයතනය 1975 අංක 33 දරන පාර්ලිමේන්තු පනතෙන් පිහිටුවලා එය 2019 අංක 9 දරන සංශෝධන පනතින් පිහිටුවාගෙන යන එදා ඉඳන් අද වෙනකල් ඉතාමත්ම සාර්ථකව පවත්වාගෙන යන ආයතනය. මෙම ආයතනය ඉතාමත්ම ශක්තිමත් ආයතනයක්. මෙහි පාලක මණ්ඩලයට ඉන්න සමාජිකයින් එම සමාජිකයින් අතර ශ්‍රී ලංකාවේ තක්සේරු රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු කරුතුමත් කොළඹ මහනගර සභාවේ මේ ඇසස්මන්ට් ඩිවිෂන් එකේ හෙඩ්ඩුත් ඒ කියන්නේ මියුනිසිපල් ඇසෙසර් අවිල්ලා එක්ස් ඔෆිෂියෝ මෙම්බර්ස්ලා දෙන්නෙක් ඒ කවුන්සිල් එකේ. ඊට අමතරව මේක අපේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන. මුදල් අමාත්‍යතුමාගේ යටතේ තමයි විෂය තක්සේරු විෂය පවතින්නේ. එතුමාගේ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙක් මේ පාලක කමිටුවේ ඉන්නවා. ඉතින් මේක අපේ තක්සේරු කරුවන් පමණක් නෙවෙයි ඉතාමත්ම ශක්තිමත්ව ආවරණය වෙන සංයුතියක් එක්ක තියෙන පාලක මණ්ඩලයක්. මෙම පාලක මණ්ඩලය එදා ඉඳන් අද වෙනකල් විගණනය කරන්නේ රජයේ විගණන දෙපාර්තමේන්තුව. මේකට අපේ මුදල් කිසිමක් අපේ මුලම ආරම්භයේදී මම හිතනවා රජයෙන් රුපියල් පොඩි මුදලක් ඒ දවස්වල දීලා තිබුණා මේක පටන් ගන්න 50000ක් වගේ මුදලක්. ඊට පස්සේ අපි රජයේ මුදල් කිසිම දෙයක් අපේට ලැබෙන්නෙත් නැහැ. අපේ ආයතනය අපි විසින්ම උපයාගත්ත මුදල් වලින් තමයි අපි කරන් යන්නේ අපේ සමාජිකින්ගේ මුදල් වලින්. අද වෙනකොට අපගේ මේ සමාජිකින් මේ 700ක් පමණ ඉන්නවා. මේ 700ම වෘත්තීය වශයෙන් සුදුසුකම් ලැබපු
මනා පළපුරුද්දක් තියෙන වෘත්තිකයන්. ඉතින් මේ අය සෑම කෙනෙක්ම මහජනතාව සඳහා තක්සේරුකරණය කටයුතු කිරීමට ඒ කට්ටියට අවසර තියෙනවා අපේ පනත මගින්. බොහොම හොඳයි ආරම්භය. සභාපතිතුමා මට කියන්න මේ මහජනතාව දැනගන්න ඕනේ මොකද්ද මේ තක්සේරුකරණය කියන්නේ? මේ වැලුවේෂන් මිනිස්සු මහජනතාව විදියට ඕන් නොදන්න කාරණයක් ඇති මේ තුල. මෙන්න මේ කාරණය මොකද්ද? ඇත්ත වශයෙන්ම ඔබතුමා හරි තැනකට මේ රැගෙන ආවා. මමත් හිතන පරිදි රටේ මහජනතාවත් සමහරක් විට පරිපාලනමය පිළිබඳ සම්බන්ධ ආයතනවත් මේ තක්සේරුකරණය තක්සේරුකරුවන්ගේ මේ ආයතනය කියන එක ගැන සම්පූර්ණ වැටහීමක් නැහැ කියලා මට හිතෙනවා. තක්සේරුකරණය කියන එක රටේ ආර්ථිකයට ඉතාමත්ම ඍජුව බලපාන ඉතාමත්ම වැදගත් කාර්යයක්. ඇත්ත වශයෙන්ම අපි කියනවා නම් තක්සේරුකරණය ඇවිල්ලා මම ටික ඉංග්‍රීසියෙන් කියගෙන යන්න උත්සාහවත් මෙතුමනි. Provide independent and objective property valuation for mortgage, lending, project finance and corporate borrowings. මේ ඔය ඒ වචනේම කොච්චරක් මේක ආවරණය වෙනවද කියලා තේරුම් ගන්න ඕනේ. Help banks manage credit risk by ensuring loans are properly secured. ලංකාවේ තිබෙන සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකු lending institutions සෑම දෙයකම තක්සේරු කරු කියන එක්කෙනා ඉතාමත්ම වැදගත් ඉතාමත්ම බාරදූර කාර්යයක් ඉෂ්ට කරනවා. ඒ කියන්නේ help banks manage credit risk. ක්‍රෙඩිට් ඒ දෙන ක්‍රෙඩිට් එකේ රිස්ක් එක පිළිබඳව කියන්නේ තක්සේරු කරු. ක්‍රෙඩිට් බැංකුවේ ලෝන් එකක් දෙනකොට ඒ කට්ටියගේ එක බිල්වත් මාල් නාමකයක් තමයි දීපලේ හරි ඒ අපේට තියෙන දේ වටිනාකම. ඒ වටිනාකම තක්සේරු කරන්නේ තක්සේරු කරුවා. මේ අපේ සමාජිකින් තමයි ඒක කරන්නේ. එතකොට assist in non performing loans. බැංකුවල තියෙනවා non performing loans කියලා. ඒ කට්ටිය ලෝන් එක දෙනවා. නමුත් ලෝන් එක ගෙවෙන්නේ නැතුව යනවා. එහෙම වෙලාවට ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීම යටතේ non performing loans කියලා ඒ වගේ assessment කරනවා ඒ සරින් සරි. ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙනවා අවුරුදු 2කට සැරයක් ඒ non performing loans වල තියෙන properties අයිත් revalue කරන්න කියලා. ඒවා ඔක්කොම කරන්නේ අපි. Advise local and foreign investors on market values, feasibility and highest and best use. අපි මේ හැමතිස්සෙම කියනවා highest and best use. ඕනම දෙයක property එකක් හරි ඕනම දෙයක highest and best use කියන එකට තමයි අපි assessment එක කරන්නේ. එතකොට support real estate development, urban regeneration and infrastructure projects, reduce speculation and mispricing by providing market-based evidence, improving capital allocation across the economy. රටේ ආර්ථිකයේ විශාල වශයෙන් දායක වෙන අංශයක් තමයි තක්සේරුකරණය. මම හිතනවා තවත් ආයතන රාජකාරීන් කීපයක්ම තියෙනවා. ඒ ආර්ථිකයට බලපාන හැටි මම හිතනවා ඔබතුමාට පැහැදිලිවම තේරෙයි. Foreign direct investment FDIs ඒ පිළිබඳව ensuring transparency and professional standards අනුව අපි වැලියේෂන් කරලා ඒ කට්ටියට ඉන්වෙස්ටර්ස්ලට ඒ කට්ටියට ඩිසිෂන්ස් ගන්න අපේ මේ වැලියේෂන්ස් ගොඩක් දුරට උදව් වෙනවා. එතකොට ලංකාවේ තියෙනවා මේ ලෑන්ඩ් ඇක්විසිෂන් ඉඩම් අත්කර ගැනීම. රටේ දියුණුවට රටේ ව්‍යාපෘති සංවර්ධන ව්‍යාපෘති වලට පාරම්පලල් කරන එකක් ඉඩමක් අරගෙන ගොඩනැගිල්ලක් හදන ඒ සියල්ලටම ඉඩම් අත්කර ගැනීමේදී ඉඩම් අත්කර ගැනීමේ මූලික රාජකාරියක් කරන්නේ තක්සේරුකරණය. මොකද ඉඩම් අත්කරගත්තාම අත්කරගත්ත දේපොළ සඳහා වන්දියක් ගෙවන්න ඕනේ. ඒ වන්දිය නිශ්චය කිරීමේ කටයුතු කරන්නේ අපේ වගේ. එතකොට ස්ටේට් ලයින් මැනේජ්මන්ට් ටැක්සේෂන් සිස්ටම් කියලා ගත්තොත් හැම ටැක්ස් එකක්ම අපි කවුරුත් දන්නවා ලංකාවේ තියෙන සියලුම පළාත් පාලන ආයතන මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සියලු දෙයකම පිහිටා තිබෙන දේපළ වාර්ෂික හැම අවුරුදු 5කටම සැරයක් තක්සේරු කරනවා ඒ වාර්ෂික බදු අය කිරීම. ඒක මුළු ලංකාවෙම මේ ඔබතුමාට තේරෙන්නේ නැති කොච්චර ලොකු රාජකාරියක් මේ තක්සේරුකරණය පිළිබඳ අය තක්සේරු කරුවන් විසින් කරනවාද කියලා.
දැන් මේ ටැක්සේෂන් කියලා කිව්වහම මට ඇත්තටම ඔබතුමාටයි මේ අපේ රටේ ජනතාවටයි පැහැදිලි කරන්න ඕනේ ඉතාමත්ම නුසුදුසු නොවිය යුතු දෙයක් දැන් වෙනවා. දැන් කියන්නේ වසර ගානක් තිස්සේ වෙනවා. අපි දැන් ඔප්පුවක් ලියුවොතින් ඒ ඔප්පුව රෙජිස්ටර් කරන්න බෑ පළාත් සභාවේ ආදායම් අංශය මම හිතන්නේ ආදායම් අංශයෙන් සහතිකයක් නැතුව. මේ ආදායම් අංශයේ මට බය නැතුව මම කියනවා ඒක කිසිම කෙනෙක් 탁සේරුකරණය පිළිබඳ දැනුමක් තියෙන කිසිම කෙනෙක් නැහැ. නමුත් ඔබ හරි මම හරි ගිහිල්ලා කිව්වොත් මම මේ ඉඩම ගන්නේ මිලියන 20කට කියලා. ඒ අය කියනවා නෑ මේක මිලියන 20ක් නෑ මේක මිලියන 25ක් වටිනවා. ඒ මිලියන 25ට මුදල ගහන්න ඕනේ කියලා. ඉතින් අර මිනිස්සු අහිංසක මිනිස්සු මේක රෙජිස්ටර් කරගන්න ඕන නිසා මිලියන 25කට බදු ගෙවලා ටැක්ස් එක ගෙවලා මේව කරනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ එයාගේ උපදේශක් එයාගේ මතයක් දෙන්නේ කොහොමද සුදුසුකමක් නැතුව. ඒක කරන්න බෑ. මම හිතනවා මේ බෑතකදී IMF එකේ ටීම් එක ඇවිල්ලත් ඒ කට්ටිය මේක තේරුම් ගත්ත මේක වැරදි කියලා මේක මේ කට්ටියගෙන් අරගෙන රජයේ 탁සේරු දෙපාර්තමේන්තුවේ 탁සේරු ප්‍රධාන 탁සේරු කරු යටතට මේක ගේන්න ඕන කියලා. මේ ක්‍රමයෙන් මේ එන්ටයර් මේ ප්‍රොපර්ටි මාකට් එකේ ඩිස්ටෝෂන් එකක් තියෙනවා. ඒකේ අස්වාභාවිකකමක් තියෙනවා. දැන් මොකද ඔප්පුවේ තියෙන සඳහන් කරන ගාන අර කට්ටියගේ මතය අඩුව කරන ගාන තමයි එස්ටැබ්ලිෂ් වෙන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම මතය විකෘති කරලා දැක්වීමක්. ඉතින් ඒක අපි කටයුතු කරගෙන යනවා ඒක නවත්තන්න රජයේ වගකීම් යුතු නිලධාරීන්ට අමතිතුමන්ලාට එහෙම කතා කරලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා නුදුරේදී මේ කටයුත්ත හරියට හරියයි කියලා. ඉතින් ඒ වගේම දැන් ඔබතුමාට වැටහෙන්නේ නැති ආර්ථිකය සම්බන්ධයෙන් කොච්චර වැඩ කොටසක් මේ 탁සේරුකරණය අතින් කරනවද කියලා. මම හිතනවා මේකේ තියෙන වැදගත්කම මේකේ තියෙන බැරෑරුම්කම රටේ මහ ජනතාවගෙන් වැඩි කොටසක්ම දන්නේ නැහැ. මේ සභාපතිතුමා at the same time let us know what the importance of the valuing entire assets of organization or any institute. Yeah, of course now the valuers they are capable and they are the only person who can do any valuation. So say a company or any other organization, private or state or whatever, the whole thing that take into as one entity and do a valuation, the valuers are capable of doing that. For that we say asset valuation. Asset valuation when it comes, it includes the land, building, plant and machinery, vehicles, everything. Everything belongs to that institution or organization. When the government is do some privatization, say some organization, Air Lanka or the petroleum or whatever, even the Ceylon Electricity Board, if they are going to privatize, they have to get a valuation because the investor who wants to come and invest or take over that asset, he needs a valuation. So that the entire valuation is being handled by the valuers. So it is, I mean, you can just imagine the gravity and the importance of this valuation profession in Sri Lanka. බොහොම ස්තුතියි. ඔබට දැනෙන්නේ නැති මේ කාරණය තුල මේ පැහැදිලි කිරීම තුර 탁සේරුකරුවන්ගේ වටිනාකම 탁සේරුකරණයේ තියෙන වැදගත්කම අපි ස්තුතිවන්ත වෙනවා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ සභාපතිතුමාට මේ සංකල්පයම ගෙනීම මේ තුල විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානය තුල ආයතන සංගම් 52ක් තියෙනවා. මේ 52 පැහැදිලි කිරීම මහ ජනතාවට කරපුවාම අපි කරන ලොකු සේවාවක්. සභාපතිතුමා අපි දැන් අවසාන වෙලාවට පැමිණෙන්නේ. මට කියන්න මේ වටිනාකමත් සමග අනාගත දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන දරුවන්ට ඔවුන්ට මේ 탁සේරු කරුවෙකු වෙන්න ඔවුන්ට තියෙන මාර්ග මොනවද? ඔවුන්ට උසස් අධ්‍යාපන ආයතන මොනවද? මොකක්ද ඔයගේ මිනිමම් එන්ට්‍රි ක්වොලිෆිකේෂන්? අපිට පැහැදිලි කරන්න ඒ සම්බන්ධව. ඔබතුමා කිව්වා මෙම කාර්ය කරන්නේ මෙම වැඩසටහන සංවිධානය කරලා කරගෙන යන්නේ අපේ OP එකේ වත්මන් සභාපතිතුමාගේ සංකල්පයක් උඩ කියලා. ඇත්තටම එතුමා ලොකු දෙයක් කරන්නේ. ඇත්තටම අපි මේ සංවිධානයේ සමාජිකයෙක් වුණාට අපි දන්නේ නැහැ මේ 52ේම තියෙන
සම්බන්ධ මේ කට්ටියගේ රාජකාරී අරවම ගැන අපි උගත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේක මම හිතනවා මහ ජනතාවට ලොකු අවස්ථාවක්. මේ තියෙන රටේ තියෙන මේ වෘත්තිකයන් ගැන වෘත්තීය ආයතන ගැන දැනුමක් ලබා ගන්න එක. සහ ඔවුන්ගේ කාර්යභාරයන්. ඔව්. දැන් ඔබතුමා මගෙන් ඇහුවා මේ තක්සේරු වෘත්තියට ඇතුළත් වීමට තියෙන සුදුසුකම මොකද්ද? අවස්ථාවල් මොනවාද කියලා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ජයවර්ධන මේ අපේ ආයතනයට සමාජිකත්වය ලබා ගැනීමට තියෙන අවස්ථාවක් හැටියට තියෙන්නේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ තියෙනවා දීපල කළමනාකරණය සහ තක්සේරුකරණය විශේෂ උපාධි පාඨමාලාව. අවුරුදු 4ක පාඨමාලාවක්. ඒ පාඨමාලාව මල්ටි ඩිසිප්ලිනරි කෝස් එකක් 2 years full time 2 years part time කියලා part time කියන්නේ ඒකේ ප්‍රැක්ටිකල් පැත්තත් එක්ක විෂයන් විශාල ප්‍රමාණයක් කරනවා ඒක. ඒ අවුරුදු 4 ඇතුළත. ඒ ඩිග්‍රී එක අරගෙන පිටත් වෙන උපාධිධාරීන්ට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව නගර සභාව මේ පළාත් පාලන ආයතනවල අනිකුත් පුද්ගලික ආයතනවල රැකියාවල් කරන්න පුළුවන්. මේ අය තෝරගන්නවා ඒ කට්ටිය මේ තක්සේරු වෘත්තියට යනවාද නැත්නම් තවත් අවශ්‍යයක් තියෙනවා ඔය UD එකේ තියෙන ප්ලෑනින් කියලා ඩිවිෂන් එක. ඒ පැත්තට යනවාද කියලා එයා තීරණය කරනවා. යම්කිසි කෙනෙක් තීරණය කරොත් එයා තක්සේරු කරනවා කියලා එයාට පුළුවන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට යන්න. එහෙම නැත්නම් නගර සභාවේ සේවයට යන්න. එතකොට ඒ සුදුසුකමත් එක්ක රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ වසර 2ක පූර්ණ කාලීන තක්සේරු වෘත්තිය පිළිබඳ පුහුණුවක් ලබාගත් කෙනෙකුට පුළුවන් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරලා අපේ තියෙන විධිවිධානයන්ට යටත්ව අපගේ ආයතනයේ සමාජිකත්වය ගන්න. එතකොට ඒ අය කියනවා professionally qualified valuer is a corporate incorporate valuer. අපේ තියෙනවා non corporate and corporate member කියලා. එතකොට අර විදිහේ සුදුසුකම් අරගෙන ගන්න සමාජිකයින්ට corporate members කියලා කියනවා. non corporate කියලා කියනවා probationers ස්ටුඩන්ට් මෙම්බර්ස්ලා කියලා කැටගරිස් දෙකකුත් තියෙනවා අපේ. ඒ කියන්නේ අපිට විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසර 4 වෙනි වසර හදාරන ළමයි අපේ ස්ටුඩන්ට් මෙම්බර්ස්ලා කියලා අපි ගන්නවා. අනිත් එක ප්‍රොබේෂනර්ස්ලා කියලා අපි ගන්නවා. දැන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරි නගර සභාවේ හරි නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා අපේ ආයතනයේ ෆෙලෝ මෙම්බර්ස්ලා ආශ්‍රිත සමාජිකත්වයේ තියෙන මෙම්බර් කෙනෙක් යටතේ අවුරුදු 2ක තක්සේරුකරණය පිළිබඳ පළපුරුද්දක් ලැබුවොත් ඒකට තියෙනවා යා රෙකෝඩ් බුක් එකක් ඩයරි එකක් මේන්ටේන් කරලා ඒව සබ්මිට් කරලා එහෙම කරන්න ඕනේ. ඒ ලැබපු අයටත් පුළුවන් මේක සමාජිකත්වය ගන්න. යම්කිසි මතයක් තියෙනවා ගොඩක් අයගේ තුල මේක අපේ නිකන් මොනොපොලි එකක් අපේ ඒකාධිකාරියක් තියෙනවා අපේ මේ වෘත්තියට ඇතුළත් වෙන්න බෑ කියලා ගොඩක්. ඇතුළත් වෙන්න පුළුවන් හැබැයි අර බේසික් ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක තියෙනවා. ඒ කියන්නේ BSc Estate Management and Valuation degree එක තියෙන්න ඕනේ. ඒට අමතරව තියෙනවා. දැන් තියෙනවා Royal Institute of Chartered Surveyorsලා කියලා. ඒ කට්ටියත් valuation කරනවා. හැබැයි ඒ කට්ටිය පමණක් අය වෙනින් මගින් RICS ගත්ත අය ඉන්නවා. ඒ කියන්නේ වෙනින් වෘත්ති ගන්න quantity surveying ඒ වගේ RICS ඒ අයට valuation කරන්න බෑ හරි විදිහට. නමුත් valuation pathway එකෙන් ගිහිල්ලා RICS ගත්ත කෙනෙක්ට valuation කරනවට අපේ විරුද්ධත්වයක් අපේ නැහැ. නමුත් අර වෙනින් වෘත්තියක් මගින් ඇවිල්ලා RICS අරගෙන තක්සේරුකරණය කරන්න එනවට අපි විරුද්ධයි ඒකට. ඇත්තෙන්ම අපිට මෙහි වටිනාකම තවද වැටහෙනවා. මේ තමයි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසේ ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම මහ ජනතාවට අනිකුත් වෘත්තීන්ට මේ සියලු දෙනාටම ඉතා වැදගත්. අපි තවත් දවසක තවද මේ ඔබගේ වෘත්තිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ හරහා මෙවන් වැඩසටහනකින් එක්වීමේ බලාපොරොත්තුවෙන් අපි අද දවසේ ඔබ හමුවට ආවේ ශ්‍රී ලංකා තක්සේරු කරුවන්ගේ ආයතනයේ ගරු සභාපති පෙර සිංහාධිපති ඔහු 306 සිංහ ජාත්‍යන්තර දිස්ත්‍රික්කයේ හිටපු සභාපතිවරයෙක් ගානමිනි සුමනසේන මහත්මයා අපි ඔබතුමාට ආයුබෝවන් කියා අද දවසේ වැඩසටහනකට ගෙනියනවා. ආයුබෝවන්.